මෙන්න බලන්නකෝ. ඈ සර් මම තරු දාන්න ගත්තේ ගිය අවුරුද්දේ ජූනි වල. හරි. මම හිතාගෙන හිටියේ දවසකට එන වෙලාවක් වැඩ කරනවා කියලා. හරි. තරු ගාන්න ගත්තාම තමා තේරුනේ මම දවසකට වැඩ කරලා තියෙන්නේ පැය 5යි කියලා. හරි. ඒ දිගටම තරු දාන එක කන්ටිනියු කරා. තරු දාන්න ආසාවට තව වැඩ කරා. දැන් මම දවසට පැය 14ක් 15ක් වැඩ කරනවා. ඔන්න හරිද? සර්ගේ තරු ක්‍රමය නම් මරු සර් කියලා තියෙනවා. thank you very much sir. අපි හැමෝම සර්ට ගොඩාක් ආදරෙයි කියලා තියෙනවා. හරිද? ඉතින් ඕක සාමාන්‍යයෙන් ඔයා තරු දාන්න පටන් ගත්තාම දැන් ඔයා මෙහෙමයි. දැන් සාමාන්‍යයෙන් ඔයා පුටුවේ ඉඳගෙන ඉන්න පැය තියෙනවානේ. ඒ පැය වාට හිතෙන්නේ පැය 2-3ක් විතර වගේ. එතකොට වාට හිතෙනවා ඔයා ලොකු වෙලාවක් පාඩම් කරා කියලා. හරි. හැබැයි තරු දාන්න ගත්තාම පස්සේ තමයි තේරෙන්නේ ඔයා ඇත්තටම දවසට පාඩම් කරලා තියෙන්නේ පැය 3යි 4යි. ඒක පැය 10ක් කියලා හිතාගෙන හිත සතුටෙන් ඉඳීම තමයි ඔයා කරලා තියෙන්නේ කියලා. ඉතින් ඕකට ඔයා තරු දාන්න කැමති නැති වෙනවා. හරි. තරු දාන්න කැමති නැති වෙනවා ඕකට. හරි. මොකද ඕක වුණාන් පස්සේ ඔයා දැන් හිතන්නේ මේක හරියන්නේ නැහැ. මේකෙන් මට මානසික පීඩනයක් ඇති වෙනවා. ඔව් මානසික පීඩනයක් ඇති වෙනවා තමයි. ඉතින් මොකද වැඩ නොකර වැඩ කරලා කියලා හිතාගෙන ඉන්න එක හරි එම ඉන්න තාක්කල් ආතල්. හරිද? ඊට පස්සේ විභාග කොමසාරිස්තුමා රිසල්ට් සෙව්වුවම පස්සේ පුතේ ජීවිත කාලෙම පීඩාවක් ඇති වෙනවනේ පුතේ. හරි. දැන් මේ දවස් ටිකේ නම් ඔයා මොකද වෙන්නේ? ඔයා තරු දාන එක අඩු වුණාම පස්සේ ඔයා මානසික පීඩාවකට ලක් වෙලා මේ දරුවා වගේ ඔයා වැඩ කරන්න උත්සාහ කරනවනේ. උත්සාහ කරලා ඊට පස්සේ යන්න පැය 14 15ක් වැඩිපුර වැඩ කරනවා. එතකොට එහෙම වැඩ කරපුවම පස්සේ එයාට පට්ට සැටිස් එයා කරන්න පුළුවන් උපරිම දේ කරනවා කියන එක. හරි. මම කියන්නේ දැන් මේ දරුවා මෙඩිසින් යයිද ඉංජිනේරින් යයිද කියන එක නෙවෙයි පුතේ. මෙයා ඒ ගේම් එකට try කරනවා. එයාට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන්. ඕක තමයි පුතේ වැදගත්. හරි. මෙයාට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් මෙයා ඒකට try කරනවා. ඒක තමයි වෙන්න ඕනේ. හරි. අන්න ඒක තමයි වෙන්න ඕනේ. Tamanට කරන්න පුළුවන් උපරිම ප්‍රමාණයෙන් try කිරීම තමයි පුතේ වැදගත්. හරි. එහෙම try කරලා ඉතින් බලමු අපිට කරන්න පුළුවන්ද කියන එක. හරි. try නොකර ඉන්නවට වඩා ඉතින් අන්න ඕකයි ඔය තරු දාන එකේ වැදගත්කම. මම අර ඔයාලට දුන්න පොරොන්දුවක් පොඩ්ඩක් පරක්කු වෙලා තියෙනවා. හරි. ඒ පරක්කු වෙලා තියෙන හේතුව තමයි පුතේ ඒ අර අපි තරු ඇප් එක හදපු එක ආයෙ පොඩ්ඩක් අපි ආයෙ අලුතෙන් ඩිසයින් කරා තව අප්ඩේට්ස් ගොඩාක් දෙන විදිහට. ඉතින් ඒක තව පොඩ්ඩක් සාමාන්‍යයෙන් පුතේ මේ මාසය ඇතුළතදී නම් කොහොමත් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. අය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මාසේ කොහොමත් 15 වෙනිදා වෙන්න කලින් අනිවාර්යයෙන්ම හම්බ වෙයි. ඉතින් එතකොට හරි ඒක එතකොට ඔයාලට පාවිච්චි කරන්න පුළුවන් එක්සෑම් එකේ වැදගත්ම කාලෙට ඔයාලට මේක පාවිච්චි කරන්න පුළුවන්.